රැක ගන්න මොනూరుම නොරැක්ක වෙලාවට මේ වගේ දඬුවම් හම්බ වෙනවා. ලබන ජූලි 30 වෙනිදා ඉඳලා මේ පරිසර පද්ධතිය ආයිත් අපිට දකින්න තහනම්. ඉතින් දේශීය සංචාරකයෝ හැමෝටම තහනම් වෙන බෙල්ලුට් ගැන කියන්නයි මේ ලෑස්තිය. මේ මුකුත් නොදැන අපි මේ ජූනි මාසේ දවසක යන්නවත් හිතන්නේ නැති වෙලාවක පුංචි වැඩකට තෙල්තොට ගලහපාරේ එළියට බහැපු ගමන් අපේ පුංචි අදහසකට අනුව මෙතෙන්ට ගිහින් එනවා කියලා හිතාගෙන බෙල්ලුට් යන්නයි මේ ලෑස්තිය. ඉතින් මෙතන බෝගහහන්දිය දේවාලහන්දිය කියන තැනින් උඩට හැරිලා අපි ඉක්මනින්ම එතෙන්ට ළඟා වුණා. ඕනම කෙනෙකුට නුවරට ඇවිල්ලා බෙල්ලුට් ලොකේෂන් ඉල්ලපුවාම තලාතු ඔය ගලහපාරේ ඔස්සේ හෝ මහකන්ද ඔස්සේ දිවෙන ගලහදෙල්තොට මාර්ගයෙන් මෙතෙන්ට ළඟා වෙන්න පුළුවන්. ඉතින් මෙච්චර ලස්සන පරිසර පද්ධතියක් තුළ ආයිත් දවසක යන්නවත් ලැබෙන්නේ නැහැ කියලා හිතාගෙන අපි කිසිම දෙයක් නොදැන අපි මේ ගමන යනවා. මේ ගිහිල්ලා ගෙදර ආපු දවසේ හවස තමයි මේ නිවුස් එක අපි දකින්නේ හවස නිවුස් වලට. ඉතින් මේ බලන්නකො කොච්චර ලස්සන තැනක්ද කියලා. අපි යනකොටත් ගොඩාක් අය මේක බලන්න ඇවිල්ලා හිටියා. වැඩි හිටිය අය, තරුණ අය අපි යනකොට නම් හුඟක් අය හිටියා. නමුත් මෙතෙන්ද ඕනේ නැති අපද්‍රව්‍ය ගොඩාක් අරගෙන ඇවිල්ලා ඒ කන බොන කෑම බීම සියල්ල මෙතන දාලා ගිහිල්ලා පරිසර පද්ධතිය විනාශ වෙනවා කියන එක අපි දැක්කේ. අපි යනකොටත් ගොඩාක් ඒවා එකතු කරලා ඒ කැලිකසල ගෙනල්ලා පහලට දාලා තිබුණා. ඒ වගේම මේ යන පාරවල් වල ඒ යන මාර්ග ඔයාලට පේනවා ඇති දැන් ටිකක් පළල්ව අර පස්ස භාවයේ වැඩි වෙලා ඒකේ තියෙන තෘණ අහිමි වීගෙන යනවා. ඉතින් අර ගොඩක් වෙලාවට අපි සපත්තු වලින් හානි කරමින් යනකොට තමයි ඒක වෙන්නේ කියලායි පරිසර විද්‍යාඥයෝ ඉතින් කියන්නේ නේද? ඒකින්දා ඒවා ඉතින් පරිසර පද්ධති විනාශ වෙන්න බලපාන කරුණුනේ. ඉතින් අපි ගොඩක් ඒවා ගැන කියන්න දන්නේ නැති වුණත් අපිටත් සාමාන්‍ය විදිහට බලපුවහම තේරෙනවා යම් යම් දේවල් වලින් මේ පරිසර පද්ධතිය අහිමි වීගෙන යනවා කියලා. ඉතින් ඒක නිසා අපි අවසානට ඒ කියන්නේ ආයි කාලෙකදී අපිට යන්න ලැබෙයි. මේ මං හිතන්නේ නැවතේ පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අර කාලය ගත වෙන නිසා ඒක ස්වභාවිකම සිදුවන ක්‍රියාවලියක් නිසා ඒක ස්වභාවික සිද්ධ වෙන්න ඉඩ අරින්න වෙන්න ඕනි මේක වසා දමන්න පාලන අධිකාරිය තීරණය කළා තියෙන්නේ. ඉතින් අපි ඒ ලස්සන බෙල්ලුට් කඳු කරේ එක කඳු ගැට්ටක් නැගලා අවසානයේ නැවත ආපහු ඒ ප්‍රධාන මාර්ගය ඔස්සේ ඇවිල්ලා ආයිත් ආව මේ ලස්සන බෙල්ලුට් සුන්දර වැව තියෙන තැනට. එතනින් එහාට ඒ වැව බලලා මේ කඳු ගැටේ උඩටත් අපි නැග්ගා. මෙතන කැම්පින් සයිඩ් එක. හරිම ලස්සනයි. මෙතන ගියාම අර එහා පැත්තේ පේන කඳු වැටේ අපිට පේන්නේ අපි නුවරඑලි පාරේ අර අඹේවල පැත්තට යනකොට නිව්සීලන්ත ෆාම් අඹේවල අන්නේ එතෙන් ගියාම දැනෙන ඒ ෆීලින් එක හොඳටම මෙතෙන්දි තියෙනවා. මොකද අර සීතලක් ඇවිල්ලා මේ අපි යනකොට හොඳටම හවස් වෙලා ඔයාලට පේන සන්සෙට් එකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හැබැයි අපේ ෆෝන් වලට ගොඩ පැහැදිලිව මේ වීඩියෝ කරපු ෆෝන් එකට ලොකු ලස්සනක් ඒ කියන්නේ ගන්න අමාරුයි. ඉතින් මේ පේන උපරිමය තමයි. ඉතින් අර ලස්සන කැමරා කාචයකට මේක අහු වුණා නම් හරිම ලස්සන දර්ශනයක් ඒ වෙලාවේ එතන තියෙන්නේ. PV hat එක අපි හරි ලස්සනට අත්විඳා. ඉතින් ඔන්න මගේ වීඩියෝ එක කැලේ දැන් මෙයාගේ වීඩියෝස් ගන්න ගිහිල්ලා ඉතින් ඔන්න වැඩ දෙකක් එකට කරන්න ගියාම මේම අවස්ථාව වෙනවා. ඉතින් එතන පුදුම ලස්සන ඒ දැක්ක දේ අපි ඉතින් කියලා ආවා අපි හරි ඉක්මනට ආපහු සැරයක් යන් කියලා එතෙන්ද. නමුත් මං හිතන්නේ ආයෙත් බොහෝ කාලයකට අපිට එතෙන්ට යන්න නොලැබේවි. මේ තමයි අර කැම්පින් සයිඩ් එක. එතන ගොඩාක් අය කැම්පින් කරලා ඒ වගේ අවශේෂ එතන තියෙනවා. ඒ කියන්නේ අර ලස්සනට ඒගොල්ලෝ දරපත්තු කරගත්තේ ඒවා මේවා තියෙනවා. එතකොට මෙතන බලු යාළුවෝ දෙන්නෙක් හිටියා. අනේ මට ඒගොල්ලන් ගත්ත වීඩියෝ එක නෑ. ඒ දෙන්න මේ මං හිතන්නේ මෙතන එන අය ගොඩක් එන නිසා අර කෑම කණ්ඩ වගේ එතනින් ඇවිල්ලා ඉන්නවා ඇති. එදෙන හරි ලස්සනට හිටියා. ඒ වගේම මෙතනින් පහළ පාරත් මෙතන කන්දෙන් පල්ලෙහාට බැහැලා පහළට යන්න තියෙන පාරත් හරිම ලස්සනයි. අර බේකර්ස් බෙන්ඩ් කියලා අර තියෙනවනේ රිවර්ස්ටන් අර හිමේ ලස්සන පාරවල් අන්නේ ඒ වගේ ලස්සන පාරවල් ටිකක් තියෙනවා. හරිම නිදහසේ ඔයාලට ඉඳලා කෑම එකක් ගෙනියලා මේ අර චුපුටිවට පුංචි දේවල් සමරලා ඉන්න පුළුවන්. හැබැයි කිසිම දෙයක් දාන්න නැතුව මෙතන මේ ලස්සන සන්සෙට් එකක් පේනවා. ඉතින් ඒ ඔක්කොම බලලා
අපි ඉක්මනින් එන්න පිටත් වුණා. මොකද ඒ වෙනකොටත් ටිකක් හවස් වෙලා නිසා. අපට ඕන වුණා ඉතින් ඉක්මනට එන්න. ඉතින් මේ වගේ ලස්සන පන්සල් කීපයක් එහෙම එතන පහු කරගෙන එන්න තියෙනවා. ඉතින් මට ඒවා චුට්ටක් වීඩියෝ කරගන්නත් එහෙම බැරි වුණා. මොකද ෆෝන් එකේ බැටරි ප්‍රශ්න නිසා. ඒක නිසා ඔන්න දැන් මෙතන අපි හන්දියට ආවා. එතනින් අපිට එන්න තියෙනවා ප්‍රධාන මාර්ගය ඔස්සේ අපහු ගෙදර ගලහා මාර්ගය ඔස්සේ. ඉතින් මේ ලස්සන සුන්දර පරිසරය ජූලි 30 අවසන් කරත් නැවත අපහු දවසක විවෘත කරන වෙලාවට ඔබ ගිහින් බැල යුතුමයි කියලා මං හිතනවා. ඉතින් ඒ ආරාධනාවත් සමග අදට ගිහින් එන්නම්. ආයෙත් ඉක්මනට ලස්සන වීඩියෝස් අරන් එනවා. මෙතෙක් කල නොපමණින් වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. මොකද මාව බලන් හිටපු අය ගොඩයි මෙසේජස් ගොඩාක් ආවා. කෝ අක්කේ ඔයා කෝ නංගි ඔයා කියලා. ඉතින් මං වෙනුවෙන් එහෙම බලන් හිටියට ගොඩාක් ස්තුතියි. මං ආයෙත් එනවා. ඒ වගේම මං හිතනවා මේ මාත්‍ර කඹුරු පිටියේ මගේ යාළුවෝ ටික හරියට පණිවිඩය වෙලා තිබුණා. කෝ වීඩියෝස් කියලා. ඒගොල්ලන්ගේ තමයි වැඩිම ඉල්ලීමක් තිබුණේ මේ වීඩියෝස් ගැන. ඒක නිසා ඒගොල්ලන්ටත් මේ ලස්සන බලලා දවසක නුවර ඇවිත් මේවා බලන්න කියලා මුළු ලංකාවාසී හැමෝගෙම බැලුවේ නැති හැමෝටම ගිහින් බලමුයි කියලා ආරාධනා කරගෙන මං අදට ගිහින් එන්නම්.